හොඳයි බයි වෙන මාකට් එකේ සෙල් ට්‍රේඩ් එකක් ගත්තා. ඇයි කියලා බලමු අපි ගත්තේ ඒකට හේතුව. TPO chart එකේ මම දැක්කා මාකට් එක ඊයේ දවසේ POC එකට ඇවිල්ලා තියෙනවා. මේක TPO POC එක. මෙතන තියෙන්නේ ඊයේ දවසේ වොලියුම් ප්‍රොෆයිල් එකේ POC එක. එතකොට මෙතන දෙකේම POC එක ක්‍රොස් වෙන තැනකට මාකට් එක යටට ගිහිල්ලා ආපහු උඩට එනවා කියන්නේ මෙතනින් ආපහු සෙල් වෙන්න පුළුවන්. මේක බ්‍රේක් කරන උඩට ගියොත් බයි වෙන්න පුළුවන්. මොකද මෙතන කී ඒරියා එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර මම මේ රෙඩ් ඩොට් ලයින් එකෙන් මාක් කරගෙන තියෙන්නේ ඊයේ දවසේ TPO POC එක. ඊට පස්සේ මම ආයෙ දැක්කා වොලියුම් ක්ලස්ටර් එකේ 30 මිනිට් එකේ මෙන්න මේ 1683ක ලොකු වොලියුම් ක්ලස්ටර් එකේ මෙන්න මේ රේන්ජ් එක. මේ රේන්ජ් එකට තමයි ආපහු මාකට් එක සෙල් වෙලා ඇවිල්ලා ආපහු එතනින් මේ රීටෙස්ට් කරලා ආයෙ සෙල් එකකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඒ දෙකම මම දැක්කා. මම ඇත්තටම මාකට් එකට ආවේ මේ වීඩියෝ එක හදන්න. මොකද මේ සියර චාට් ගැන වීඩියෝ සීරීස් එකක් හදන ගමන් ඉන්නේ. ඒක හදන්න තමයි මම මාකට් එකට ආවේ. එන ගමන් ඉතින් මම මේ ටික නිකමට දැක්කට පස්සේ ට්‍රේඩ් එකට එන්ට වුණා. මේ ඒරියා එකෙන් එන්ට උනේ. දැන් ට්‍රේඩ් එක රන් වෙන ගමන් තියෙන්නේ. ඊට අමතරව ඔයාලට පේනවා ඇති මෙතන 5 මිනිත් වොලියුම් ක්ලස්ටර් එක මම මාක් කරගෙන තියෙනවා. 5 මිනිත් එකෙත් ලොකු මේ වොලියුම් ක්ලස්ටර් සෝන් එකක් දීලා තිබ්බා. මෙයා සෙල් එක කන්ෆර්ම් කරලා තිබ්බා. සහ CDB එකේ බලන්න පුළුවන් මෙන්න මේ රේන්ජ් එකේ මාකට් එක ඇවිල්ලා නැහනේ නේ. මෙතන හැබැයි ඔයාලට පේනවා 133 124 බයස්ලා ගොඩාක් try කරලා තිබ්බා මාකට් එක බයි සයිඩ් එකට ගන්න. නමුත් අපිට පේනවා මාකට් එක ඇවිල්ලා නැහැ. CDB එක ඇවිල්ලා. ඒ කියන්නේ මේ ආපු බයස්ලා ඔක්කොම ඇබ්සෝබ් කරගන්නවා සෙලර්ස්ලාගේ බයි ඕඩර්ස් ටික. ඉතින් ඒක නිසා මෙතන ආපහු පොඩ්ඩක් කොන්සොලිඩේට් වෙලා මෙන්න මේ TPO POC ලයින් එක බ්‍රේක් කරපු ගමන් මම ට්‍රේඩ් එකට එන්ට වුණා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රේඩ් එක යනවා. මම ඔයාලට පෙන්නන්නම්. මම ගත්ත එන්ට්‍රි එක මේ තියෙන ඔයාලට පේනවා ඇති ට්‍රේඩ් එක රන් වෙන ගමන් තියෙනවා. හරි ඒ රේන්ජ් එකෙන්ම තමයි ගත්තේ. ඉතින් ওই විදිහට තමයි ට්‍රේඩ් එක ගත්තේ. අපි බලමු මේ ට්‍රේඩ් එක කොච්චර දුර අල්ලන් ඉන්න පුළුවන්ද කියලා. ඒත් එක්ක මම කියන්න ඕන මේ වීඩියෝ සීරීස් එක එනවා. මේ පොඩ්ඩක් මගේ වැඩත් එක්ක මේ තමයි බිසි වුණේ. වීඩියෝ එක හදාගන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද කරනවාට කරන්නම් වාලේ කරලා වැඩක් නැහැ. හොඳට අයිඩියා එකක් එන විදිහට කරන්න ඕනේ. සියර chart එක ගැන A to Z කියලා දෙන channel එකක් නැහැ සිංහලෙන්. ඉතින් ගොඩක් තියෙන්නේ පිටට channel වුණත් futures trading වලට සියර chart පාවිච්චි කරන හැටි. ඉතින් gold trade කරන හැටි ගැන කවුරුත් කියලා දෙන්නේ නැහැ. ඉතින් මම හිතුවා ඒක නිසා මේක මේ හැමෝටම තේරෙන විදිහට වීඩියෝ සීරීස් එකක් විදිහට අරගෙන එන්න. අපි බලමු මම ඉක්මනටම වීඩියෝ එක හදලා YouTube එකට දාන්නම්. සහ ඊට පස්සේ සතියට අවම වීඩියෝස් දෙකක්වත් දාන්න තමයි මගේ ටාගට් එක තියෙන්නේ. මොකද මම කලින් දාපු මගේ වීඩියෝ එකට හොඳට views තිබුණා සහ කමෙන්ට්ස් කරලා තිබුණා ගොඩක්. ඉතින් ඒකෙන් තේරුණා ගොඩක් අයට මේ ගැන උවමනාවක් තියෙනවා කියලා. හරි අපි මේ ට්‍රේඩ් එක පොඩ්ඩක් වොච් කරමු. දැන් බලමු අපි කොහොමද මේ වෙද්දි එකට දෙකක් ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් වෙලා තියෙනවා. RR එක 2.1. මේ අවස්ථාවේ මාකට් එකට පොඩ්ඩක් සෙලර්ස්ලා ඇවිල්ලා තියෙන ගතියක් පේනවා. මොකද මේ කොළ පාටට තිබ්බ මේ නම්බර්ස් මේ ඒරියා එකේ දැන් පොඩ රතු පාටට හැල්ලා තියෙනවා. 57යි 30යිනේ. ඒ කියන්නේ මේ සෙලර්ස්ලා මාකට් එක පොඩ්ඩක් කන්ට්‍රෝල් එක අරගෙන කියලා අපිට කියන්න පුළුවන්. ඔව් දැන් මේ වෙලාවේ ට්‍රේඩ් එක එකට දෙකකට වැඩි ප්‍රොෆිට් එකේ යන ගමන් තියෙන්නේ. අපිට ට්‍රේඩ් එක තාමත් හෝල්ඩ් කරන්න පුළුවන්. ක්ලෝස් කරන්න එහෙම මොකුත් ඩේටා එකක් නැහැ. 2.8 ඔයාලට බලන්න පුළුවන් ට්‍රේඩ් එක සේම් ටයිම් රන් වෙනවා මේ වෙද්දි. මම මෙතනින් එක්සිට් වෙනවා මාකට් එකෙන්. හොඳයි මම ට්‍රේඩ් එක ක්ලෝස් කරා. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.
බොහොම ස්තුතියි.